හෙලෝ එව්‍රිවන් ඔන්න හුඟක් කාලෙකින් මම vlog එකක් අරගෙන ආවා. ඉතින් අද මගේ ඔෆ් ඩේ එක. ඒ කියන්නේ අද ඉරිදා. මගේ නිවාඩු දවස. ඉතින් මම අද යොදාගත්තා මට ඕනි කරන චූටි අයිටම්ස් ටිකක් තියෙනවා. ඒ ටික ගන්න යන්න. ඒ දවස මම ඔයාලත් එක්ක බෙදා ගන්නයි යන්නේ. ඉතින් මම උදේම නැගිටලා මගේ බ්‍රෙක්ෆාස්ට් එකට ගත්තේ චූටි කේක් කෑල්ලක්. ඒකත් අරගෙන ATM එකට ගියා සල්ලි ගන්න. මොකද ඉතින් බඩු ගන්න සල්ලි තියෙන්නත් එපයි. මං ඉතින් සුපුරුදු පරිදි අම්මිත් එක්ක බස් එකේ තමයි මේ ගමන යන්න යොදාගත්තේ. අනේ ඉතින් කාලෙකින් තමයි ඔයාලව මීට් කරන්න ආවේ. කොහොමද ඔයාලා හැමෝම සත්‍ය පරිස්සමින් ඉන්නව නේද? ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම මාෂී. අමතක නොකර subscribe කරන් යන්න. ඉතින් ඔයාලත් වගේම මං හරිම ආසයි හීල්ස් වලට. ඉතින් මං ඉස්සෙල්ලාම ගියේ හීල්ස් බලන්න. මේ තියෙන එක. ඒකම සෝයා අයිස්ක්‍රීම් එකකුත් කෑවා. හරිම තිබහයි. ඊට පස්සේ මයි අම්මී ගියා ලන්ච් ගන්න. ලන්ච් එකත් අරගෙන මේ ගියේ මට ඕනි කරන චූටි කොස්මැටික්ස් අයිටම්ස් ටිකක් බලන්න. පේනවා නේද මෙතන තියෙන දේවල් ගොඩ? මම ගත්ත ඉතින් සුපුරුදු පරිදි මගේ කියුකම්ව ෆේස් වොෂ් එක. මේක තමයි ඔයාලට මම පෙන්නන්නේ. ඉතින් මට චූටි අයිටම්ස් ටිකක අඩුපාඩුවක් විතරයි තිබ්බේ. මම ඒක කම්ප්ලීට් කරගත්තා. ඉතින් දැන් ඒ ටිකත් අරගෙන මයි අම්මී ආයෙ බස් එකට නැග ගෙදර එන්න. බස් එකේ දාලා තිබ්බේ දුක හිතෙන සින්දුනේ. ඉතින් මං ජනේලෙන් එළිය බලාගෙන දුක හිතීගෙන ගෙදර ආවා. ඒතිම සතුටුයි දෙන්න මෙන්න මේ විදියට ලන්ච් එක තිබ්බා. පුදුමාකාර රසක් ඒකේ. බලන්නකො මොනවද තියෙන්නේ කියලා. ටන්ටටා මේ තියෙන්නේ. මේක තමයි මං ගත්ත ලන්ච් එක. බුදු අම්මෝ ඔයාලට පේනවද මෙන්න මේ රටකජු මාරම රසයි. නිකන් රටකජු වගේ නෙවෙයි මේක හරිම රසයි. ඉතින් ඔන්න මේ තියෙනවා මම ගත්තු චූටි අයිටම් ටික. ඔන්න ඔයාලට පේනවද මේ හීල්ස් දෙක උනේ රුපියල් 2000යි. මේ තියෙන්නේ ගෝයා බොඩි ක්‍රීම් එක. මේක හරිම සුවඳයි පර්ෆියුම් එකක් වගේම තමයි. මේ තියෙන්නේ ඒකටම තියෙන ගෝයා පර්ෆියුම් එක. ඔයාලා හිතන්නේ මේක කීයක් කියලා? දැන් මගේ බජට් එකට හරියන්නම ඒක තිබ්බේ රුපියල් 1000කට. හිතා ගන්නත් බෑනේ. මගේ කේබල් එක චුට්ටක් ඩැමේජ් වෙලා තිබ්බා. ඉතින් මම කේබල් එකකුත් ගත්තා. මගේ ස්කින් එක ඩ්‍රයි වෙලා නිසා මම වෙස්ලින් එකේම yellow color ක්‍රීම් එකක් ගත්තා. මේ තියෙන්නේ මගේ චූටි බඩු ටික. ඉතින් මේක ඇවිල්ලත් කෑවා. ඉතින් මේක තාත්තා ගෙනල්ලා තිබ්බා. ඒක කෑවා. මේ තියෙන්නේ මගේ ඩිනර් එක. ඉතින් සුපුරුදු පරිදි පාන් එක පරිප්පු. හරිම රසයි. ඉතින් පරිප්පු ඉවර වුණා. චීස් කෑල්ලක් එක ඉතුරු පාන් කෑල්ල කෑවා. ඉතින් ඔන්න ඔහොමයි මගේ ඔෆ් ඩේ එක ගෙවුනේ. ඔයාලට මොනාරි කියන්න තියනවද කමෙන්ට් එකක් දාගෙන යන්න. So thank you for watching guys. ආයෙම ලස්සන vlog එකක් අරගෙන බලාපොරොත්තු වෙමයි යනවා. අමතක නොකර මාව subscribe කරන් යන්න. ඉක්මනට vlog එකක් ගේනවා. Bye bye.